ආයුබෝවන්. අපි අද කතා කරමු පාකින්සන් රෝගය ගැන. මොකද බොහෝ දෙනෙකුට මේ කාලේ පාකින්සන් කියන රෝග තත්ත්වය ඇති වෙන්න හේතුවක් වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි මේකට අපි ආයුර්වේදයේ හඳුන්වනවා කම්පවාතය, වේපතුරු, එහෙම නැත්නම් ස්පන්දන, පුරණ ඔන්න ඔය කියන නම් වලින් හඳුන්වනවා. එතකොට මේක මේ ආයුර්වේදයේ තියෙන වාත රෝග 80න් එකක්. මේකට ඇති වෙන්නේ මේ මොළයේ තියෙනවා අපේ සබ්ස්ටැන්ෂියා නිග්‍රා කියලා ප්‍රදේශයක්. ඔන්න ඔය ප්‍රදේශයේ එන ස්නායු සෛලවල එක්ක දුර්වල වීමක්, එහෙම නැත්නම් හානි වීමක්, එහෙම නැත්නම් ඒ සෛලවල මිය යාමක් නිසා මේක ඇති වෙන්න හේතු වෙනවා. එතකොට මේ සබ්ස්ටැන්ෂියා නිග්‍රා කියන මේ කොටසේ නිපද වෙන ඩෝපමින් කියන රසායනිකයක් තියෙනවා. මෙන්න මේ ඩෝපමින් තමයි කිමිකල් මැසෙන්ජර් එකක් මේ ඩෝපමින් එක. එතකොට මේ මගින් තමයි කියන්නේ ඩෝපමින් මගින් තමයි බොහොම මටසිලුටු එතකොට බොහොම සුමුදු ලෙස එදිනෙදා කාර්යයන් අපිට කරගන්න හැකි පරිදි චලනයන් සිද්ධ කරන්න කියන ලෙසට මොලෙන් පණිවිඩය වන්නේ. එන්නේ ඒක නිසායි මේක කියන්නේ කිමිකල් මැසෙන්ජර් එකක් කියලා. ඒ කියන්නේ රසායනික පණිවිඩ යවන කෙනෙක් මෙයා. මේ කාලෙදි මේ කරන පර්යේෂණ වලින් ඒවට අනුව පෙනී යන්නේ මේ පාකින්සන් රෝගීන්ගේ රෝගී කාලය තුල මේ මොලේ තියෙන මේ සස්ටැන්ෂියා නිග්‍රා කියන ප්‍රදේශයේ 60% ඉඳලා 80%ක් දක්වා සෛලවල එක්කෝ ඊට වැඩි ප්‍රමාණයක් 60% ඉඳලා 80 දක්වා ප්‍රමාණයක්, එහෙම නැත්නම් ඊටත් වැඩි ප්‍රමාණයක් මේ ඩෝපමින් නිපදවන සෛලවල නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියා විරහිත වෙලා තියෙනවා. එතකොට මීට අමතරව මේ රෝගීන්ගේ ප්‍රධානම මීටත් අමතරව තව තියෙනවා ප්‍රධානම කිමිකල් මැසෙන්ජර් එකක්. ඒකට අපි කියනවා නොරෙපිනප්‍රින් කියලා. මෙන්න මේ නොරෙපිනප්‍රින් නිපදවෙන මොළයේ සෛල කොටස් උනත් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මේක හෘද ස්පන්දනයට, ඒ වගේම රුධිර පීඩනයේ නොයෙකුත් පරිවර්තනයන් ඇති වෙන්න මේක හේතුවක් වෙනවා. එතකොට ඒ වගේම තව මේගොල්ලන්ට අධික වෙහෙසක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක සිරුරේ අස්වාභාවික චලනයන්ට හේතුවක් වෙනවා. මේ අයගේ මේ චලනයන් ගැන කියනකොට නොඑක් විදිහට මේක අස්වාභාවිකව මේ චලනයන් ඇති වෙන්න පුළුවන්. එකක් තමයි මේගොල්ලන්ගේ මේ ගාත්‍රවල, ඒ කියන්නේ අත්වල පාදවල වෙවිලීමක්, අත්පාවල වෙවිලීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් මොනවා හෝ අසාමාන්‍ය චලන. මේ චලන වෙන්නේ හිතලා නෙමෙයි. ඒක අනිච්චානුගව ඉබේම වෙන රිද්මයානුකූලව සිද්ධ වෙන චලන ටිකක් වෙන්නේ. එතකොට මේ චලනයන් වෙන්නේ back and forth. ඒ කියන්නේ ඉස්සරහට පස්සට. දැන් අපි කියන්නේ ගුලි අඹරනවා කියලා. ඒ කියන්නේ ඒක පැහැදිලි කරොත් ඒ චලනයන් එන්නේ මේ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි දෙක ගත්තාම මේ විදිහට අපි අර ගුලි රෝල් කරන්නේ ඔන්න ඔහම අන්න ඒ වගේ මෙන්න මේ වගේ චලන ටිකක් ඔහම අපි අර ගුලියක් රෝල් කරනවා වගේ ඔහම හිටි ගමන් මෙහෙම අත වෙවුලන ගතියක් එන්න පුළුවන්. එතකොට ඊට අමතරව මේගොල්ලන්ගේ මේ මස් පිඩු වල තද ගතියක් එන්න පුළුවන්. එතකොට මේගොල්ලන්ගේ මුහුණේ ස්වභාවය ඉස්සලට වැඩිය වෙනස් වෙනවා. අපි ඒකට කියන්නේ ෆේස් මාස්ක් එකක්. يعني ෆේස් අපි ඒකට කියනවා මාස්ක් ෆේස් කියලා. ඒ කියන්නේ මුහුණේ ඉස්සෙල්ලා තිබුණාට වැඩිය ස්වභාවය වෙනස් වෙනවා. ඇවිදිනකොට උනත් පොඩ්ඩක් බිමට නැවිච්ච ගතියට, දනිස් දෙකෙන් නැවිලා ඒ වගේ ඇවිදින ගතියක්. ඒ කියන්නේ කෙනෙක් ඇඟේ ගෑවුණත් මේ පේෂන්ට් කෙනෙක් වැටෙන්න ඉඩ තියෙනවා. ඒක හින්දා ඒගොල්ලන් හරියට ඒ වගේ වැටීම් වලින් එහෙම අපි පරිස්සම් කරන්න ඕනේ. ඒ වගේම මේගොල්ලන් ඒ කියන්නේ කවුරු හරි නිකන් තල්ලු කරනවා වගේ ගතියක් නිකන් අන්න ඒ වගේ විදියකින් තමයි නිකන් ඇවිදගෙන යන්නේ. එතකොට මේගොල්ලන්ට ගිලීමට අපහසුකම් එන්න පුළුවන්. ඒ වගේම කෑම දිරවීමේ අපහසුකම් එන්න පුළුවන්. සමහරුන්ට දීර්ඝ කාලීනව තියෙන බඩ වියලීමක්, මල බද්ධයක් වගේ ඇති වෙන්න පුළුවන්. එතකොට සමහරුන්ට මේ කතාව ඊටාම වේගවත් වෙනවා. පාලනය කරගන්න බැරුව කතාව වේගවත් වෙනවා. සමහරුන්ගේ ඊටාමත්ම
ස්ලෝ. ඒ කියන්නේ කතාව ඉතාමත්ම වේගය අඩු වෙනවා. එහෙම නැත්නම් වචන පැටලෙන ගතිය. නිකන් අර දිව අපි නිකන් දිව පටලගෙන අර අයිස්ක්‍රීම් කාපු වෙලාවට අපිට දිව පැටලලා කතා කරගන්න අමාරු වෙන. අන්න ඒ වගේ තත්වයක් සමහර වෙලාවට. එතකොට නින්දට මේගොල්ලන්ට නින්ද යන එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහරලාර නින්ද යන්නේ නැති ඒවා නොඑක් විවිධ අපහසුතා එන්න පුළුවන්. ඒ වගේම මස් පෙරලෙන්න පුළුවන්. මේ මස් පෙරලීම විශේෂයෙන්ම පාදවලත් පාදයේ ඇඟිලිවලත් තමයි මේ මස් පෙරලීම ඇති වෙන්නේ. ඔන්න ඔයගේ සෑහෙන ලක්ෂණ ප්‍රමාණයක් මේ රෝගීන්ගේ රෝග ලක්ෂණ හැටියට අපිට පෙන්වන්න කරනවා. එතකොට මේ රෝගීන්ට ප්‍රතිකාර නොකළොත් මොකද වෙන්නේ? මේගොල්ලන් ප්‍රතිකාර නොකර සිටීමෙන් මේ රෝගී තත්ත්වය එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ අපි දැන් කියවනේ මොලේ තියෙන කොටසකින් ඒ ඩෝපමින් ශ්‍රාවය වෙනකොට ඒ ඩෝපමින් ශ්‍රාවය අඩු වෙලා මේ ක්‍රියාවන් සිද්ධ වෙනවා කියලා. එතකොට මේකට ප්‍රතිකාරයක් නොයදුනොත් වෙන්නේ තව තවත් රෝගියාගේ ක්‍රියාකාරකම් වේගවත් බව අඩු වෙනවා. රෝගියා තව තවත් දුර්වලත්වයටපත් වෙනවා. එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? රෝගයට ප්‍රතිකාර යොදන්න ඕනේ. අපි දන්නවා වෙස්ටර්න් පැත්තෙන් බටහිර වෛද්‍යවරු ඩෝපමින් පිටින් ලෙඩාට දෙනවා. එතකොට ආයුර්වේදයේ අපිට තියෙනවා ඒවට ඔය අමුක්කරා වඳුරුමය වලින් එහෙම ඩෝපමින් ශ්‍රාවය මේ හරි ගස්සලා දෙනවා. එතකොට අන්න ඒ වගේ ඖෂධ යොදලා ස්නායු පෝෂක ඖෂධ යොදලා අපි ඒවා යොදන ගමන් රෝගියාට ශාරීරිය තුලට ස්නායු පෝෂක ඖෂධ වර්ග රසායන වර්ග ගුලි වර්ග කල්ක වර්ග චූර්ණ පාන්ට ග්‍රත ඒ වගේ යොදන ගමන් ඒ අතරේ අපිට පුළුවන් රෝගියාට සමහර වෙලාවට දැන් වෙන නින්දයම් වගේ අපහසුතා තියෙනවා නම් එහෙම රෝගීන්ට අපිට ශිරෝධාරා කරන්න පුළුවන්. ඒ කියන්නේ තෛල ඖෂධීය තෛල හිසට වක් කරන එකේ වගේ ශිරෝධාරා කරන්න පුළුවන්. ඒතකොට ශිරෝ වස්ති වගේ යොදන්න පුළුවන්. පිටු ධාරණය වගේ ඒවා කරන්න පුළුවන්. ඒවා කරන ගමන් ඊට අමතරව අපිට ඊ타මත්ම වැදගත් වෙන්නේ රෝගියාගේ අපහසු තියෙන දන හිස් ඒ පාද එහෙම නැත්නම් අත්වල ඒ තියෙන දුර්වල වෙලා තියෙන ඒ ශාරීරික කොටස් වලට තර්පණ ප්‍රතිකාර යොදන ගමන් ඒ කියන්නේ අපි හිතමු ඖෂධ ස්නායු පෝෂක තෙල් වර්ග ආලේප කරන ගමන් හොඳ ස්නායු පෝෂක තැවිලි වලින් තවලා ඒ ලෙඩාගේ ස්නායු නැවත යථාවත් බවට පත් කරගන්නට උදව් කරන්න පුළුවන්. ඔන්න ඔය දේවල් අපිට කරන්න පුළුවන්. හැබැයි අපි කියවනේ ප්‍රධානම කිමිකල් මැසෙන්ජර් එක තියෙන්නේ නොරෙපිනෆ්‍රින් කියන එක. ඒ වගේ නොරෙපිනෆ්‍රින් එකේ ප්‍රශ්නයක් වෙලා ඩෝපමින් වලට අමතරව එයාට ඒක රුධිර පීඩන තත්ත්වයටත් හොඳටම බලපාලා තියෙනවා නම් ඒ රුධිර පීඩනය අධික රුධිර පීඩනයක් තියෙන රෝගීන්ට කවදාකවත් වාෂ්ප ප්‍රතිකාර කරන්න යන්නේ නැහැ. කරන්න යන්න හොඳ නැහැ. ඒක වෛද්‍යවරයෙක් කවුරු හෝ යොදනවා නම් ඒක වැරදි ක්‍රියාවක්. මොකද රුධිර පීඩනය මැනලා රුධිර පීඩනයේ සාමාන්‍ය මට්ටමේ තියෙන රෝගියෙක් විතරමයි දැනුවත් වෛද්‍යවරයෙක් විසින් වාෂ්ප වලට නියම කරන්නේ. එහෙම නැත්නම් ස්ටීම් බාත් වලට යොමු කරන්නේ. ඒක නැත්නම් ඊටමත් අහිතකර තත්ත්වයක් මේ වාෂ්ප තත්ත්වයට ස්ටීම් බාත් එකට ප්‍රෙෂර් වැඩි වෙලා තියෙන රෝගියෙක් යොමු කරනවා නම් ඒක විශාල වරදක්. ඒක නිසා රෝගීනුත් දැනුවත් වෙන්න ඕනේ. tamunට ඒ ප්‍රෙෂර් එකට බලපාලා තියෙනවා නම් මේ පාකින්සන් රෝග තත්ත්වයෙන් මොන වෛද්‍යවරයෙක් කිව්වත් tamun විරුද්ධ වෙන්න. මොකද ඒක ඒ නිසා තමයි මේ දැනුවත් කිරීම කරන්නේ. වාෂ්ප කරොත් ඒක තවත් ඒ රෝගියාගේ රුධිර පීඩන තත්ත්වයට විශාල බලපෑමක් කරන්න හැකියාවක් තියෙනවා. එතකොට අපිට ඔන්න ඔය කියන විදිහට ආයුර්වේද ඖෂධ මේකට යොදන්න පුළුවන්. ඔය කියන රෝග ලක්ෂණ තියෙනවා. ඒ වගේ රෝගියෙක් බොහොම ආදරයෙන් කරුණාවෙන් රැක බලා ගන්න. මොකද මේගොල්ලන්ගේ මේ චලන දැන් මම කියවනේ අර පිල්ස් රෝලින් ඇක්ෂන් එක. ඒ කියන්නේ මෙහෙම මාපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි මේ විදිහට ඔහොම ගැස්සෙනවා. එහෙම වෙනකොට ඒ ගති නැති කරගන්න නම් මේගොල්ලන්ට අපි මොකද කරන්න ඕනේ? මේගොල්ලන්ගේ ඒ තියෙන රෝගී තත්ත්වයන් තියෙන ඒ අත කකුල ඒවට ඖෂධීය තෛල ඒ ස්නායු පෝෂක තෛල වර්ග යොදන්න ඕනි ස්නායු පෝෂක තැවිලි වර්ග යොදන්න ඕනි කියලා කිව්වා. ඒ කිරීම තුලින් තමයි ඒවා යථාවත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් තවත් මේ රෝගියා දුර්වලත්වයටපත් වෙනවා. ඒක නිසා ඒ ඊටමත් හොඳින් රෝගියාව රැක බලා ගන්න ඕනේ ඒ චලන වර්ග. ඒ විදිහට මේ මාපට ඇඟිල්ල පටකිලි එහෙම වෙලා වෙන චලන වෙන්නේ ඒගොල්ලන් රෙස්ට් එකේ ඉන්නකොට නිකන් නිදහසේ ඉන්නකොට එහෙම නැත්නම් ගොඩක් ස්ට්‍රෙස් වැඩි වුණාම රෝගියාට ගොඩක් ඔළුවට ස්ට්‍රෙස් වෙන දෙයක් වුණාම අර වෙන චලන වැඩි වෙනවා. ඉක්මනට එතකොට අර මෙහෙම ඇගිලි ගැහෙන්න මොකද. එතකොට ඒක නිසා ඒක මේ හැම රෝගියෙක්ගේම අත්වේ උලන්න වුණා කියලා ඒක පාකින්සන් රෝග තත්ත්වයක් වෙන්නේ නැහැ. ඒ ගැනත් බය වෙන්න ඕනේ නැහැ. ඒක නිසා ඒ වගේ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් ලව්ව ප්‍රතිකාර ගැනීමෙන් රෝගය වැඩි කරගන්න නැතුව
රෝගය ඉතාමත් හොඳට පාලනය කරගන්න පුළුවන් වෙනවා. මේක රෝගයෙන් නිට්ටාවට සුව කිරීමක් කරන්න පුළුවන් රෝගයක් නෙමෙයි. රෝගියා තව තවත් දුර්වල වෙන එක වළක්වාගෙන මේ ස්නායු වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරගන්න තමයි අපි බලන්න ඕනේ. ඒක නිසා නැවතත් දිනක ඔබට හමුවට පැමිණෙන තෙක් ඔබට ආයුබෝවන්.